ප්‍රබල මත්ද්‍රව්‍ය ජවරම්කරුවෙකු බව කියන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කට ඊයේ දිනේ අධිකරණයට රැගෙන අවස්ථාවේ ඔහු සිදු කළ ප්‍රකාශයක් පිළිබඳව ආරක්ෂක අංශවල දැඩි අවධානයක් යොමු වී තිබේ. ඒ අනුව වැඩ ආවරණය කරන පොලිස්පති ලලිත් පතිනායක මහතාට නියෝග කර ඇත්තේ අදාළ ප්‍රකාශය පිළිබඳව විශේෂ පරීක්ෂණයක් සිදු කරන ලෙසයි. ඒ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් තමාව තංගල්ල ත්‍රස්ත විමර්ශන කොට්ටාසිට බාරේ රඳවා තබා සිටින්නේ හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අල සහ අනිවාර්ය රාජකාරී නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්ධ තෙන්නකෝන් යන අයවලුන් හට රුපියල් කෝටි 30ක් නොදුන් නිසාවෙන් බව මෙරට අපරාධකාරී සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස කුප්‍රකටත්වයටපත් හරක්කටා විසින් ආందోලනාත්මක ප්‍රකාශයක් සිදු කරන ලදී. ඒ ඊයේ පෙරවරු කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යලි ඔහුව රැගෙන අතරතුරදී හරක්කටා මෙම ප්‍රකාශය මාධ්‍ය වෙත සිදු කර ඇත්තේ තමන්ව තංගල්ලේ රුපියල් කෝටියක් පමණ වියදම් කරමින් තබාගෙන සිටින්නේ ඉහත කී ප්‍රබලයන් හත අදාළ මුදල් ලබා නොදුන් නිසා බවයි හරක්කටා සඳහන් කළේ. තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින හරක්කටාගේ රෝගී තත්ත්වය ප්‍රදේශීය බාර අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු හෝ ඔහු විසින් නම් කරන වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර තම අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කළ ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිසාක මහතා ඊයේ ත්‍රස්ත විමර්ශන කොට්ටාසයේ අධ්‍යක්ෂකවරයාට නියෝග කරන ලදී.